දෙමළ ඊළාම් මර්ගලයට විසඳුම කුමක්ද? රෝහණ විජේවීර. ඔහු විසින් ලියපු පොතෙන් කතා කරන මේ නොබැදුණු ಭಾರತයකට සියල්ල යටත් කර ගැනීම යථාර්ථයක් වෙයිද? වර්තමානයේ වෙනකොට මේ ඉන්දියානු උපමහද්වීපය රටවල් ගණනාවකට බෙදලා තියෙනවා. අර කලින් මම කිව්වා වගේ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව, භූතානය, බංගලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, මාලදිවයින, මේ පැත්තෙන් අපි මියන්මාරයේ සිට ලාओස්, කාම්බෝජ්, තායිලන්තයේ දක්වාත් ටිබෙට් සානුව දක්වාත් මේ ඉන්දියානු උපමහද්වීපයේ කොටස් විහිදිලා තියෙනවා. ඉන්දියානු පාර්ලිමේන්තුවේ අලුත් සිතියම ලංකාවත් අනිත් දකුණු ආසියාවේ රටවලුත් එක්ක නිර්මාණය වෙන්නේ. මොකද්ද මේ වුන් කතා කරන අඛණ්ඩ ಭಾರತය? මේ අඛණ්ඩ ಭಾರತ කියන සංකල්පය අපි ගත්තොත් ඉරානයේ ඉඳන් පර්සියාව ඉතිහාසයේ පර්සියාව ඉඳන් අපි දන්නවා අශෝක අධිරාජ්‍යයේ බලපෑම තිබුණු ප්‍රදේශයක්. ඒ සිට මේ තායිලන්තය දක්වා පිලිපීනය දක්වා සමහර විට මේක චීනය දක්වා ගෙනියන්න පුළුවන් සංකල්පීමේ වශයෙන් තියෙන මතවාදීමේ දැක්මක්. එදා සර්දාර් පනික්කාර් හීන දැකපු ඉන්දියානු උපමහද්වීප වටේ තියෙන සියලුම රටවල් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ඉන්දියාවට ගැට ගහන ගිවිසුම් අද මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වේවිද? ගිවිසුම් මගින් අර්ධ වශයෙන් ඉන්දියාවට මේ රටවල් ඈඳ ගන්න ඕනේ. ඒකේ යම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තත්වයක් හැටියට තමයි අපි දකින්නේ මෙන්න මේ කියන එට්කා ගිවිසුම. දකුණු ආසියාවේ රටවල් සියල්ල, ගිනිකොන දිග ආසියාවේ රටවල් සියල්ල ඉන්දියානු උපමහද්වීපයක් ඇතුලේ අඛණ්ඩ ಭಾರತයකට යටත් වේවිද? එකතු වේවිද? අපි කතා කරමු. Global Inside with Windu Wijewira. Citizen එහා දේශපාලන. සමස්ත ඉන්දීය උපමහද්වීපයම එකම දඩයක් යටතට ගෙන ඒම සඳහා පශ්චාත් ඍග්වේද යුගයේ සිට පැවතා චක්‍රවර්ති ශේෂ්ත්‍රයක් නැතහොත් එක්සත් ಭಾರತ වර්ෂයක් පිළිබඳ දේශපාලන සංකල්පය මහා පදුමනදන්ටවත් චන්ද්‍රගුප්තටවත් බින්දුසාරටවත් ධර්මාශෝකටවත් ගුප්ත අධිරාජ්‍යයන්ටවත් මහා අක්බර් හා ඖරස්බෙන් වැනි මෝගල් අධිරාජ්‍යයන්ටවත් මුළු මුනින්ම සාක්ෂාත් කරගත නොහැකි වුවත් එය පළමු වරට සාක්ෂාත් කරලූයේ අන්තිම ස්වාධීන ඉන්දියන් රාජ්‍ය වූ පංජාබේ රන්ජිත් සිංගේ මරණයෙන් පසු අස්වාමික න්‍යාය යටතේ එම රාජ්‍යත් ඉතිරි කුඩා මරාත ප්‍රදේශත් ඈඳාගෙන ඉන්දු නදියේ සිට බ්‍රහ්මපුත්ත නදිය දක්වා ඇත්ත වශයෙන්ම ඉන් ඔබට බුරුම රටත් හිමාලයේ සිට කන්‍යාකුමාරි තුඩුව දක්වාත් ඇත්ත වශයෙන් ඉන් ඔබට දෙව්නුවර තුඩුව දක්වාත් සමස්ත ಭಾರತයම ඉන්දියානු අධිරාජ්‍යයේ ඔටුන්න යටතට යටත් කිරීමේ යෙදුණු ඩෑල් හවුසිං සාමිවරයාගේ පාලන සමය තුලයි. මම මේ කතා කරේ දෙමළ ඊළාම් මර්ගලයට විසඳුම කුමක්ද යන මෙයින් රෝහණ විජේවීර විසින් ලියන ලද මීට දශක ගණනාවකට පෙර ලියන ලද කෘතියේ 154 155 වන පිටුවේ ඉන්දියාව කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ පිළිවෙත කියන ඒ උපමාතෘකාව යටතේ ලියන ලද කොටසක්. එතන මේකේ පැහැදිලිව කතා වෙනවා චක්‍රවර්ති ශේෂ්ත්‍රයක් එහෙම නැත්නම් එක්සත් ಭಾರತ වර්ෂයක්. අද අපි කතා කරන්න යන මාතෘකාවට මම හිතුවා මූලාරම්භය මෙන්න මේ දෙමළ ඊළාම් මර්ගලයට විසඳුම කුමක්ද කියන පොතේ පිටු කීපයකින් තෝරගන්න ඕනේ කියන කාරණාව. අද අපේ මේ ගෝලීය දේශපාලන විග්‍රහය සම්බන්ධයෙන් කතා බහේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂ මාතෘකාවක්. ඒ තමයි පහුගිය වසර කීපය ඇතුළත මේ ඉන්දියාවේ වෙච්ච දේශපාලන පරිවර්තනයන් එක්ක විශේෂයෙන්ම ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවක් විවෘත කරනු ලැබුවා. අලුත් පාර්ලිමේන්තුවක් ඉන්දියාවේ විවෘත කරද්දී මේ පාර්ලිමේන්තුව ඇතුලේ තිබ්බ සිතියමක් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වුණා. සාමාන්‍යයෙන් තමන්ගේ රටේ තමන්ගේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ තමන්ගේ රටේ සිතියම. එහෙම නැත්නම් තමන්ගේ රටට අදාළ යම් ප්‍රකාශනයක්. යම් සිතියමක හෝ යම් රජ කෙනෙක්ගේ යම් තමන්ගේ ඉතිහාසයේ තමන්ගේ දේශපාලනේ තමන්ගේ භූදේශපාලන ගැට ගැහිච්ච යම් ප්‍රකාශනයක් තමයි ප්‍රකාශනයට පත් කරන්නේ. හැබැයි මේ ඉන්දියාවේ අලුතෙන් හදපු පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා සිතියමක්. ඒ සිතියම නම් වෙන්නේ අඛණ්ඩ ಭಾರತ කියලා. ඒ සිතියම ඇතුලේ ඇෆ්ගනිස්තානය, ලංකාව,
පාකිස්තානය, නේපාලය, භූතානය, එතනින් එහාට ගියාම තායිලන්තය දක්වාම තියෙන ගිනිකොන දිගාසියානු රටවල්, ඒ වගේම චීනයට අයිති වෙලා තියෙන ටිබෙටයත් සටහන් වෙන ආකාරයේ මේ කියන අඛණ්ඩ ಭಾರತ್ කියන සිතියමේ තමයි ඔවුන් ප්‍රකාශය කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ දකුණු ආසියාවේ රටවල් ගණනාවක් මහා කැළඹිල්ලකට ලක් වුණා. ලංකාවෙත් පුංචි පුංචි කතා බහ තැනින් තැන තිබුණා. හැබැයි ඒක ලොකුවට ජනගත වුණේ නැහැ. අපි ගෝලීය දේශපාලනේ, ලෝක දේශපාලනය ගැන කතා කරන පිරිසක් හැටියට වර්තමානයේ වෙනකොට එඩ්ගර් ගියුසුම ගැන නේ ජනාධිපතිවරයා පහුගිය දවසක ඉන්දියාවේ ගිහිල්ලා පැමිණීමත් සමග මේ එඩ්ගර් ගියුසුම ඉන්දියාව සමග තියෙන අපේ සම්බන්ධතාව ගැන නැවත අලුත් වටේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරා අද අපිට හොඳ මාතෘකාවක් තමයි මොකද්ද මේ අඛණ්ඩ ಭಾರತ್ කියලා කියන්නේ. එහෙම නැත්නම් නොබෙදුණු ಭಾರತයක් කියන්නේ මොකද්ද කියන කාරණාව ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි දැන් අපේ මාතෘකාව ගැන දැනුවත්. අඛණ්ඩ ಭಾರತ್. අඛණ්ඩ කියලා කිව්වම සිංහල අපිටත් ගොඩක් පුරුදු වචනයක්. මේක අපේ ඉන්දියාව ලංකාව ගත්තම අපි හැමෝගෙම මුල් භාෂාවල මුල් එකට ගැට ගැහිලා තියෙන නිසා මේ ගොඩක් වචන විශේෂයෙන්ම හින්දි භාෂාවේ, පාලි භාෂාවේ, සංස්කෘත භාෂාවේ නේ මේ භාෂාවල තියෙන ගොඩක් වචන අපිට සමීපයි. සමහරලාට මේක මං හිතන්නේ අපිට පරිවර්තනයකින් තොරවත් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. හින්දි භාෂාවෙන් තමයි මේ අඛණ්ඩ ಭಾರತ್ කියන වචනය යෙදিলা තියෙන්නේ. අඛණ්ඩ කියන එක අපේ භාෂාවෙත් තියෙනවා. බෙදුන් නැති ಭಾರತයක්. දැන් මොකද්ද මේ බෙදුන ಭಾರತය? දැන් මේ වර්තමානයේ අපි දන්නවා මේ ඉන්දියානු උපමහද්වීපය ගත්තාම ඉන්දියානු උපමහද්වීපය රටවල් ගණනාවකට බෙදිලා තියෙන්නේ. අපි දන්නවා මේක ලෝක ඉතිහාසයේ වසර මිලියන බිලියන ගණනක් පිටිපස්සට ගියාම මේ ඉන්දියානු උපමහද්වීපය අප්‍රිකාවත් එක්ක සම්බන්ධ වෙලා තිබිලා අප්‍රිකාවෙන් කැඩිලා පසු කාලීනව තමයි මේ යුරේසියානු භූතලයට ගිහිල්ලා එකතු වෙන්නේ. එතකොට එහෙම එකතු වෙද්දී මේ ඇතිවෙච්ච ඝට්ටනයත් එක්ක තමයි හිමාලය කඳු වැටිය නිර්මාණය වෙන්නේ. මේක අපි ජියෝග්‍රැෆි පන්තියක් නෙවෙයි. නමුත් මේ පුංචි කාරණාවත් අපි තේරුම් ගන්න. එතකොට ඉන්දියානු උපමහද්වීපයක් තියෙනවා. වර්තමානයේ වෙනකොට මේ ඉන්දියානු උපමහද්වීපය රටවල් ගණනාවකට බෙදලා තියෙනවා. අර කලින් මම කිව්වා වගේ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව, භූතානය, බංගලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, මාලදිවයින මේ පැත්තෙන් අපි මියන්මාරයේ සිට ලාઓස්, කාම්බෝජ්, තායිලන්තයේ දක්වාත් ටිබෙට් සානුව දක්වාත් මේ ඉන්දියානු උපමහද්වීපයේ කොටස් විහිදිලා තියෙනවා. එතකොට දැන් මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ යටතේ මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ දරන බොහෝ දෙනා විශේෂයෙන්ම හින්දුත්වයක ඒ කියන්නේ ඉන්දියානු ආධිපත්‍ය දරන ඉන්දියානු ජනතාව තුළ තමයි මේ සංකල්පය ගොඩක්ම තියෙන්නේ. ඔවුන් තමයි විශ්වාස කරන්නේ මේ මොහොත වන විට නොබෙදුණු ಭಾರತයක් එහෙම නැත්නම් අඛණ්ඩ ಭಾರತ್ එකක් පැවතිය යුතුයි කියන සංකල්පයේ ඉඳගෙන. ඒකට උන්ට දේශපාලන, සමාජීය, ඓතිහාසික නිර්ණායක තියෙන්න පුළුවන්. එතකොට මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ යටතේ ඔවුන් කතා කරන්නේ මේ ඉන්දියානු උපමහද්වීපය තනි රටක් බවට පත්විය යුතුයි. ಭಾರತය කියන මහා රාජ්‍ය බවට පත්විය යුතුයි. ඒ අපනිර්මාණය කරගත යුතුයි. ඒක විවාදාත්මක ප්‍රශ්නයක්. මේ මොහොතේ අපි ඒකට එකග වෙනවද නැද්ද කියන කාරණාව නෙවෙයි කතා කරන්නේ. මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ යටතේ ඉන්දියානු උපමහද්වීපයම තනි රටක් බවට, තනි රාජ්‍යයක් බවට පත්විය යුතුයි කියන කාරණාව. ඒතර මෙන්න මේ කියන අඛණ්ඩ ಭಾರತ್ සංකල්පය ඇතුලේ මේක තවදුරටත් විසිරී යනවා. ඒක භූමිය වශයෙන්, සංස්කෘතික, දේශපාලනික, ඓතිහාසික වුන්ගේ අධිරාජ්‍යවරුන් අධිරාජ්‍යයන් පවත්වා ගිය සීමාවන් දක්වා දිවෙනවා. ඒ නිසා මේ මොහොතේ අඛණ්ඩ ಭಾರತ್ සීමාව මෙන්න මේක කියලා අපිට වෙන් කරලා කියන්න අමාරුයි. ඔව් මම දැන් කිව්වා අඛණ්ඩ ಭಾರತ್ භූමි සීමාව මෙන්න මේක කියලා අපිට වෙන් කරන්න බෑ. මේක සංකල්පීයව තියෙන දෙයක්. මේ ಭಾರತය බෙදුණු ಭಾರතේ නැවත එකතු වෙන්න ඕන කියලා. අපි නිකන් උදාහරණයක් හැටියට යම් ප්‍රමාණයකට මේක අපි විග්‍රහ කරගන්න උත්සාහ කරමු. මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ඉන්දියානු උපමහද්වීපය. නිල් පාටින් තියෙන්නේ ඊශාන දිග ආසියාව. ඒ වගේම තමයි කහ පාටින් තියෙන්නේ මේ අඛණ්ඩ ಭಾರತ್ ඓතිහාසික වශයෙන් ඔවුන්ගේ අධිරාජ්‍යවරුන්
යටත් කරගෙන සිටි භූමියන් සහ ඔවුන්ට ගැට ගැසී සිටි භූමියන් නැවත මේ කියන අඛණ්ඩ ಭಾರತ್ එකට එකතු කර ගන්න පුළුවන්ද කියන සංකල්පයේ යටතේ ගැට ගැහෙන්න පුළුවන් භූමි ප්‍රදේශයන්. එතකොට අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ ඉන්දියාව ඇතුළෙත් මේ වන විටත් එක භූමියක් මෙන්න මේ සීමාව කියලා නිශ්චිත කරලා නැහැ. මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පය අපි ගත්තොත් ඉරානයේ ඉඳන් පර්සියාව ඉතිහාසයේ පර්සියාව ඉඳන් අපි දන්නවා අශෝක අධිරාජ්‍යයේ බලපෑම තිබුණු ප්‍රදේශයක්. ඒ සිට මේ තායිලන්තය දක්වා පිලිපීනය දක්වා සමහර විට මේක චීනය දක්වා ගෙනියන්න පුළුවන් සංකල්පීමේ වශයෙන් තියෙන මතවාදීමේ දැක්මක්. එතකොට මෙන්න මේ සිතමත් එක්ක අපි නැවත වරක් ආවොත් මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පයේ භූමිය සහ මේ නිර්මාණය විය යුතුයි කියලා උන් සංකල්පීය වශයෙන් හිතන මේ අඛණ්ඩ ಭಾರತ್ එකේ දැන් භූමිය ගැන ඔබට යම් දැනුමක් තියෙනවා. යම් කියවා ගැනීමක් තියෙනවා. මේක මත පදනම් වුණාම අපිට ලේසි ඉස්සරහා තියෙන කාරණා ටික ඉතා පැහැදිලිව විග්‍රහ කර ගන්න. හරි. මේ අඛණ්ඩ ಭಾರತ್ ගැන අපි කතා කරද්දී අපි මේක කොටස් කීපයකට වෙන් කර ගන්නවා. එකක් තමයි මේ ඓතිහාසික අඛණ්ඩ ಭಾರತೀය මතවාදයේ බිහිවීම. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමෙන් පසු මේ අඛණ්ඩ ಭಾರತೀය තත්ත්වය. ඒ වගේම තමයි නිදහසෙන් පසු වර්තමානයේ දක්වා ආපු ඉන්දියාව. ಭಾರತೀය ඉන්දියාව බවට පත් වෙනවා. මෙන්න මේ ඉන්දියාව වර්තමානයේ අඛණ්ඩ ಭಾರತ್ සම්බන්ධයෙන් දරන මතය. දැන් මම කිව්වා අපි ඓතිහාසික තත්ත්වයන් ගැන යම් කතා බහක් කරන්න ඕනි කියලා. අපි දන්නවා ඉන්දියාවේ ඊටාම ශක්තිමත් අධිරාජ්‍යයන් ගණනාවක් තිබුණා. අර දෙමළීලම් අරගලට විසඳුම කුමක්ද කියන පොතේත් රෝහණ විජේවීරන් එක මතු කරලා තියෙනවා. අපි දන්නවා මයුර රාජ්‍ය වංශය තමයි චන්ද්‍රගුප්ත මයුරගේ මූලිකත්වයෙන් නිර්මාණය වෙන්නේ. මේ මයුර රාජ්‍ය වංශය තමයි ඉන්දියාවේ අපි දන්න තරමෙන් ඊටාම ශක්තිමත්ව මේ භූමියත් සහ ඉන්දියානු උපමහද්වීපය එකතු කරමින් නිර්මාණය කරපු බලවත්ම අධිරාජ්‍ය. ඊට පස්සේ අපි දන්නවා ගුප්ත අධිරාජ්‍යවරුන්, මෝගල් අධිරාජ්‍යවරුන් ඇතුළු අධිරාජ්‍ය ගණනාවක් පැවතුණා සහ උප අධිරාජ්‍ය ගණනාවක්, උපරාජ්‍යයන් ගණනාවක් මේ වටා පැවතිලා තියෙනවා. විවිධ අවස්ථාවල ශක්තිමත් වෙමින් බිඳ වැටෙමින් ගොඩ නැගීමින් ඇවිල්ලා තියෙනවා. හරි. මෙන්න මේ කියන අපි කතා කරන අඛණ්ඩ ಭಾರತೀය මූලික සංකල්පය ඓතිහාසිකව වැටුණත් ඔවුන්ගේ වේද පොත් තුළ, ඔවුන්ගේ ඓතිහාසික මහා ಭಾರතයේ කතා තුළ, වල්මීකිලගේ ඔය වගේ කතා බහ තුළ මේක කතා කරනවා. මේ උපමහද්වීපය ගැන කතා කරනත් මේක ප්‍රධාන වශයෙන් එළියට එන තැනක් තමයි මේ මයුර රාජ්‍ය වංශය. එතකොට මේ මයුර රාජ්‍ය වංශයේ චන්ද්‍රගුප්ත මයුරට අවවාද අනුශාසනා දෙන්න මඟ පෙන්වන කෙනෙක් හිටියා. ඌ තමයි චාණක්‍ය. එතකොට මේ මයුර රාජ්‍ය වංශය නිර්මාණය කළ ඒකට මඟ පෙන්වන්න රජුට අවවාද අනුශාසනා කරන්න හිටපු මේ චාණක්‍යගේ මූලික අදහසක් තමයි මේ නොබෙදුණු ඉන්දියාවක් කියන එහෙම නැත්නම් නොබෙදුණු ಭಾರತයක්. ඉන්දියාව කියලා කියන්නේ අපි අදනේ. නොබෙදුණු ಭಾರತයක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ කෙටියෙන්ම ගත්තොත් මේ ಭಾರತය සමස්ත එක දජයක් යටතට අරගෙන එක රාජ්‍යයක් බවට, ඒ කාලේ තිබ්බේ රාජ්‍යයන්නේ, එක මහා රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ සංකල්පීය උවමනාව. එහෙම නැත්නම් හීනය. එහෙම නැත්නම් දැක්ම. ඒතර චන්ද්‍රගුප්ත මයුරගේ මුණුපුරා තමයි අපි දන්නවා අශෝක අධිරාජ්‍යය. ඔහුටත් මේ චාණක්‍යගේ බලපෑම් නැතුවම නෙවෙයි. අපි දන්නවා ඉන්දියානු එහෙම නැත්නම් මේ ಭಾರತය කියන ඉන්දියාව කියන කාරණාව ඇතුළේදී මේ අශෝක අධිරාජ්‍යයේ භූමිකාව ඔහුට පුළුවන් වෙනවා. අපි දන්නවා චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙනවා. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙලා යුද්ධෙන් කරන්න බැරි වෙච්ච දේ ඔහු ධර්මයෙන් කරනවා. ඔහුට පුළුවන් වෙනවා ඈත පෙරදිග අරාබිකරයේ ඉඳන් ඇලෙක්සැන්ඩ්‍රියාව කියලා අපි ඒ කාලේ හඳුන්වපු, එහෙම නැත්නම් අපි තුර්කිය කියලා හඳුන්වන භූමියේ කොනක ඉඳගෙනම චීනය, කොරියාව දක්වා, දකුණු ආසියාව, තායිලන්තය දක්වා ඔහුගේ ධර්ම පණිවිඩය යවලා මේ සියලු දෙනාම එකම මතයකට ගැට ගහ ගන්න ධර්මාශෝක අධිරාජ්‍යයට පුළුවන් වෙනවා. අපි ඒක වෙනම දවසක කතා කරමු. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයේ ගමන් මඟ වැඩපිළිවෙල ගැන වෙනම දවසක කතා කරමු. නමුත් මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
නොබෙදුණු ඉන්දියා භාරතයක්. එහෙම නැත්නම් අඛණ්ඩ ಭಾರತ කියන සංකල්පය. ඒතර මේ අඛණ්ඩ ಭಾರತ කියන සංකල්පයේ ඉතිහාසයේ පදනම අපිට මෙන්න මේ කාරණා ඔස්සේ ගන්න පුළුවන්. තවත් අධිරාජ්‍යයන් ගණනාවක් මේක එක්සේසත් කරගෙන යටත් කරගෙන එක රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ උත්සාහයන් වල නියලුණා. මම මේ ධර්මාශෝක අධිරාජ්‍ය එහෙම නැත්නම් මේ මයුර කියන මේ රාජ්‍ය වංශය ගන්න ප්‍රධානම හේතුවක් උනේ ඔවුන් තමයි ඉතිහාසයේ යම් හෝ දුරකට මේ කියන අඛණ්ඩ ಭಾರತ එක නිර්මාණය කිරීමේ ළඟකට හරි ආවේ. ඒ වගේම තමයි මම මෙතනින් පොඩ්ඩක් එළියට එනවා. මේ දේශපාලන විද්‍යාවේදී අපි කතා කරන දෙයක් තමයි බලය කියන සංකල්පය. බලය මත තමයි සියල්ල සිද්ධ වෙන්නේ. දේශපාලන බලය ගැන මම මේ කතා කරන්නේ. ලෝකේ රටවල් යටත් කරගන්න එක, ආණ්ඩු පිහිටවන එක, ආණ්ඩු බිඳවට්ටන එක, නේ ජනාධිපතිවරු පත් වෙන එක, පාලක පක්ෂයන් විපක්ෂයන් මේ සියල්ල බලය තුලනය කර ගැනීම ඇතුළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලෝකේ බලය පැතිරවීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මේ දේශපාලන විද්‍යා න්‍යායට අනුව ලෝකේ බලය පැතිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා මෘදු බලය, soft power. අනිත් එක තමයි දෘඪ බලය, hard power. මොකද්ද මේ soft power කියන්නේ? මොකද්ද මේ hard power කියලා කියන්නේ? අපි දේශපාලන විද්‍යාවේදී බලයේ hard power කියලා කියන්නේ අපි යම් භූමියක හෝ දේශයකට හෝ යම් දෙයකට මැදිහත් වෙද්දී අපිට පුළුවන් ඒකට යුදමය වශයෙන් මැදිහත් වෙන්න නේ. අපිට පුළුවන් භෞතික වශයෙන් ගිහිල්ලා රටකට යුද්ධ කරලා රටක් යටත් කරගෙන ඒක අත්පත් කරගෙන මිනිසුන් ඝාතනය කරලා Tamanට අවශ්‍ය නීති පද්ධතියක් දාලා ඒක ඇතුලේ මිනිසුන්ව හිරගත කරලා නේ අපි ඇඟේ අතේ පයේ තියෙන හයිය පාවිච්චි කරලා අපිට බලය ක්‍රියාත්මක කරලා ලෝක රටවල් Tamanගේ ග්‍රහණයට ගන්නත් පුළුවන්. මේකට කියනවා දෘඪ බලය කියලා. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ මෘදු බලය යටතේ. අපි ලෝක රටවල් වලට ගිහලා යුද්ධ කරන්න යන්නේ නැහැ. ගහන්න යන්නේ. අපිට පුළුවන් ඊටාම මෘදු ලෙස නේ සාහිත්‍ය කලාව ඇතුලේ. එහෙම නැත්නම් ආගම ධර්මය දර්ශනය ඇතුලේ අධ්‍යාපනය ඇතුලේ ලෝක රටවල් තමන්ගේ ග්‍රහණයට ගන්න අරගෙන යටත් කරගන්න. එහෙම නැත්නම් ඒක තමන්ගේ මතවාදයට එකඟ කරන්න. අපි බලෙන් කරන්නේ ඒකනේ අවසානයේ. තමන් බලය පාවිච්චි කළා තමන්ගේ මතවාදයට හෝ තමන්ගේ අනසකට යටත් කරගන්නවා. ඒක අපිට යුදමය වශයෙන් දෘಢමය වශයෙන් කරන්නත් පුළුවන්. ඒක අපිට මෘදු විදියට කරන්නත් පුළුවන්. මේකට මම පුංචි උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි ගෙදරක අම්මා තාත්තා දරුවත් එක්ක ඉන්නවා නම් ගොඩක් වෙලාවට ගෙදර තාත්තා දෘಢ බලය පාවිච්චි කරන්නේ. මොන හරි දෙයක් තාත්තා අනක් දුන්නොත් ඒක වෙන්නේ නැත්තම් නේ තෙරපුවෙන් පාරක් වදින්න පුළුවන්. නේ බෙල්ට් එකෙන් පාරක් වදින්න පුළුවන්, වේවැලෙන් පාරක් වදින්න පුළුවන්. අනට යටත් කරගන්නවා දරුවව. අම්මා ගොඩක් වෙලාවට කතා කරනවා ආදරය වචන ඇතුලේ උණුසුම ඇතුලේ දරුවා තමන් කියන දෙයට පොළඹ බා ගන්නවා. මම මේ පුංචි උදාහරණයක් ගත්තේ දෘಢ බලය සහ මෘදු බලය. මේක දේශපාලන විද්‍යාවේ ඉතාම වැදගත් කාරණාවක්. ඒක ලෝක දේශපාලනයටත් එහෙමමයි. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ මේ අසල්වාසී ඉන්දියාව ಭಾರತයේම අපිව 18 වතාවකට වැඩි ආක්‍රමණය කළා තියෙනවා. යුදමය වශයෙන්. ඒ ආක්‍රමණ සියල්ලම අපි පරාජය කළා තියෙනවා. ඇයි? යුදමය වශයෙන් එන දේවල් අපිට පරාජය කරන්න පුළුවන්. හැබැයි ලෝකෙන් අපිට ආපු මෘදු බලය යටතේ ආපු දේවල් අපි අපිටම ගැට ගහගෙන තියෙනවා. මේක මම ඊටාම සියුම්ම කතා කරන්න අවශ්‍ය දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අද ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් සෝවියට් දේශයට ආදරය කරනවා. රුසියාවට ආදරය කරනවා. රුසියාවට ගිහිල්ලත් නැහැ, රුසියාව දැකලත් නැහැ. නේ? රුසියාවේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහිලා නැහැ, රුසියානුවත් එක්ක ගැට ගැහිලා නැහැ. හැබැයි රුසියාවට ආදරය කරනවා. මේක වෙන්නේ කොහොමද? 1960 දශකයේ විතර වෙනකොට මේ සෝවියට් දේශය තමන්ගේ තිබ්බ සාහිත්‍ය කෘති සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය කරලා මුද්‍රණය කරලා නොමිලේ අපේ රටට එවනවා. ඔවුන්ගේ සිනමා කුටි, ඔවුන්ගේ සංගරා, අපි දන්නවා සෝවියට් දේශය කියලා සංගරාවක් තිබුණා. ඒ වගේම තමයි සෝවියට් කෘති ගණනාවක් මැක්සිම් ගෝර්කි, ඇන්තන් චෙකොව් නේ, තෝල්ස්තෝයිලගේ මේ සාහිත්‍ය කෘති ගණනාවක්, යුද සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කරලා ලංකාවට එවනවා. ඒක ඇතුලේ ඒ කෘති කියපු ලාංකිකයෝ මොකද උනේ? රුසියාවට එහෙම නැත්නම් සෝවියට් දේශයට මහා ආදරයක් නිර්මාණය කරගන්නවා. රුසියාව කවදාවත් ලංකාව වෙනුවෙන් දෘಢ බලයක් පාවිච්චි කළා නැහැ. හමුදා එවලා නැහැ ලංකාවට. යුද නැව් එවලා නැහැ ලංකාවට. සේනා එවලා නැහැ. මේ රටේ ජනාධිපතිවරු එලවන්න ප්ලෑන් ගහලා නැහැ. මේ රටේ රජවරු එලවන්න ප්ලෑන් ගහලා නැහැ සෝවියට් දේශය කවදාවත්. හැබැයි උන්ට පුළුවන් වෙනවා සාහිත්‍ය ඇතුලේ මේ රට
තමන්ගේ ග්‍රහණයට තමන්ට හිතවත් රටක් බවට පත් කරගන්න. මේකට එකඟ වෙන්නත් පුළුවන්, එක නොවෙන්නත් පුළුවන්. අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තා. විශ්වවිද්‍යාල දේශපාලනය ගත්තා. ඒ සියල්ල පදනම් වෙලා තියෙන්නේ සෝවියට් කෘති හරහා. සෝවියට් කෘතිවල තියෙන දේශපාලන කාරණා හරහා. ඒතර ඔබට මං කියන කාරණාව පැහැදිලි. සෝවියට් දේශෙන් එකදු සොල්දාදුවෙක්වත් මේ රටේ වන්නේ නැතුව අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න සියලුම බහුතරයක්, සියලු දෙනා කියන්න බෑ, බහුතරයක් මේ සෝවියට් හිතවාදීන් බවට පත් කර ගැනීම ඔවුන්ට සාහිත්‍ය කෘතියකින් කරන්න පුළුවන් වුණා. මේක තමයි මෘදු බලය කියලා කියන්නේ. අපි නැවත එන්න පුළුවන්. අද මේ ඔබත් මමත් ඉන්න සමාජයේ, අද මේ ඔබත් මමත් ඉන්න සමාජයේ අපි දන්නවා දකුණු කොරියාවේ BTS කණ්ඩායම කියලා කිව්වොත් මේ ඉන්න තරුණ තරුණියෝ, විශේෂයෙන්ම මේ අලුත් පරම්පරාවේ තරුණ තරුණියෝ මැරෙන්න යනවා නේ. අද අපේ තරුණියෝ රාමෙන් කනවා නේ, කොරියන් නාට්‍ය බලලා, කොරියන් චිත්‍රපට බලලා, කොරියන් ගීත අහලා ඒ විදිහට අදින්න පළඳින්න උත්සාහ කරනවා. ඒ විදිහට තමන්ගේ ජීවන රටාව ගෙනියන්න උත්සාහ කරනවා. කොහොමද? ඔවුන්ගේ මේ මෘදු බලය සංස්කෘතිය ඇතුලේ ගෙනල්ලා. මෙන්න මේක තමයි අපි කතා කරන මෘදු බලය. දැන් මං හිතන්නේ මං පොඩි කාලයක් ගත්තා. නමුත් ඔබට පැහැදිලි දෘಢ බලය සහ මෘදු බලය කියන්නේ මොකක්ද කියලා. ඒතර මේ ඉන්දියාවත් කාලෙන් කාලෙට, ಭಾರತය වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, කාලෙන් කාලෙට මෘදු බලයත් දෘಢ බලයත් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඒතර අඛණ්ඩ ಭಾರತ කියන සංකල්පය නොබෙදුණු ಭಾರತයක්. දැන් ඒක වර්තමාන වෙනකොට අඛණ්ඩ ඉන්දියාව බවට පරිවර්තනය කරගෙන තියෙනවා. නොබෙදුණු ඉන්දියාව කියන තැනට. ඒතර ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට පුළුවන් මම අර කියපු විදිහට දෘঢ় බලය පාවිච්චි කරන්නත්, මෘදු බලය පාවිච්චි කරන්නත්. ඡණ්ඩාශෝකත් හිටියා, ධර්මාශෝකත් හිටියා. කවුද වඩා සාර්ථක වුණේ? මම මෙතනින් ඒ ඉතිහාස කතාව නවත්තනවා. ඉදිරි දවසකදී අපි මයුර රාජවංශයේ චන්දගුප්ත අධිරාජ්‍යයේ ඉඳන්, අශෝක අධිරාජ්‍යයේ ඉඳන්, බින්දුසාර අධිරාජ්‍ය, මේ සියලු දෙනා ගැනම අපි වෙන දවසක කතා බහක් කරමු. අද අපේ මාතෘකාට අවශ්‍ය වෙන ප්‍රධාන කාරණා මෙපමණයි. හරි. දැන් අපි මේ අඛණ්ඩ ಭಾರತೀಯ ඉතිහාසයේ යම් කොටස් ටිකක් කතා බහ කරා. මම ඒකෙදී මයුර රාජවංශයේ උදාහරණයට ගත්තා. මම ඊට පස්සේ කිව්වා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාව යටත් කරගත්තට පස්සේ, නැත්නම් ಭಾರತය යටත් කරගත්තට පස්සේ ඔවුන් ඉන්දියාව නිර්මාණය කරනවා. එතකොට දැන් මෙතන අපි යම් කාරණා කිහිපයක් තේරුම් ගන්නත් අවශ්‍යයි. වර්තමානයේ අඛණ්ඩ ಭಾರತ කියන සංකල්පයේ යටතේ ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ, භූතානේ, මාලදීවන, ශ්‍රී ලංකාව, තායිලන්තය දක්වා යන මේ රටවල් ගණනාවක් අයිති වෙද්දී ඉතිහාසයේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියානු උපමහාද්වීපය යටත් කරගන්නකොට ප්‍රාන්ත රාජ්‍ය, විවිධ උපරජවරුන් ඉන්න බෙදීම් සහිත දේශපාලනයක් තිබුණේ. හැබැයි ඒ වෙනකොට පාකිස්තානය කියලා රටක් තිබුණේ නැහැ. බංගලාදේශය කියලා රටක් තිබුණේ නැහැ. නේපාලේ, භූතානයේ කියන රාජ්‍යයන් ගත්තත් ඒවා කුඩා ප්‍රාන්ත රාජ්‍ය හැටියට බෙදලා තිබ්බේ. පංජාබේ වෙන්න පුළුවන්, තමිල්නාඩුවේ චෝල අධිරාජ්‍යයේ කොටස් වෙන්න පුළුවන්. මේවා බෙදිච්ච උපරාජ්‍යයන් ගන්නවල බෙදලා තිබුණේ. එතකොට අර අපි කලින් කතා කරපු ඉතිහාසයේ යම් තැනක සමහරවිට චාණක්‍ය කියලා දැකපු හීන යම් ප්‍රමාණයකට සැබෑ වෙන තැනක් වෙනවා මේ බ්‍රිටිෂ් රාජ් කියන එක. එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය විසින් නිර්මාණය කරපු ඉන්දියාව. මේ ಭಾರತೀಯ උපකොටස් සියල්ලම ඉන්දියාව එක රටක් හැටියට, එක භූමියක් හැටියට ලංකාවත් යටත් කරගනිමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වෙනවා ඉන්දියානු උපමහාද්වීපයේම එක කොඩියක් යටතට පත් කරන්න. දැන් මෙන්න මේ යටත් වීමත් එක්ක ඉන්දියාව නැමැති රට බිහි වෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බ්‍රිතාන්‍ය කොඩියේ යටතේ. ඒතර දැන් අර කලින් තියපු සංකල්පයට යම් උත්තේජනයක් මේකෙන් ලැබෙනවා. මේක ප්‍රායෝගික කරන්න පුළුවන් දෙයක් කියන අදහස. හැබැයි බ්‍රිතාන්‍යයන් විසින් මේ ඉන්දියානු උපමහද්වීපයට ඩොමිනියන් නිදහසෝ පූර්ණ නිදහස දීලා යනකොට ඔවුන් ඉතාම සැලසුම් සහගතව ඉන්දියාව කෑලි කෑලි වලට කඩනවා. නැගෙනහිර බටහිර පාකිස්තානය පසුකාලීනව බංගලාදේශය බවට පත් වෙන්න
ඒ වගේම මේ උපමහද්වීපයේ ශක්තිය දුර්වල කරන්න අවශ්‍ය ප්‍රාදේශීය බෙදීම්, ප්‍රාදේශීය වෙනස්කම්, එකම භාෂාවක් කතා කරපු මිනිස්සු විවිධ බෙදීම් වලට ලක් කරලා ඔවුන්ගේ උපසංස්කෘතික ලක්ෂණ මතු කරමින් බෙදුන ඉන්දියාවක් නිර්මාණය කරලා දීලා තමයි ඔවුන් යන්නේ. ඒතර ඒ කාරණාව යටතේ වර්තමානයේ ඉන්න ඉන්දියාවට සාධාරණ තර්කයක් තියෙනවා. 1947 48 49 වෙනකොට තමයි මේ කියන පාකිස්තානය බංගලාදේශය ඇතුළු රටවල් ටික නිර්මාණය වෙන්නේ. සුද්ද එන්න කලින් අපිට එකමුතු වෙච්ච රටක් තිබුණා, එකමුතු වෙච්ච භූමියක් තිබුණා. එහෙනම් නැවත මේක නිර්මාණය කර ගැනීමට අපිට සාධාරණ වූ අයිතියක් තියෙනවා කියන ප්‍රකාශය කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ප්‍රකාශය එන්නේ අන්තවාදී ජාතිවාදී ස්වරූප වලින්. එතකොට මෙන්න මේ කාරණාව මත පදනම් වෙලා ඔවුන් නැවත ඉන්දියානු උපමහද්වීපය එකතු කරන්න උත්සාහ කරද්දී ලංකාව, තායිලන්තය වගේ රටවල්, ටිබෙටේ වගේ භූමිය මේකට ඈඳලා නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මේ දේශපාලනය ගත්තම දේශපාලන විද්‍යාව ඇතුලේ මේ ප්‍රායෝගික දේශපාලනය ඇතුලේ අපිට මේ කාරණා ඉරි ගහලා වෙන් කරලා පෙන්වන්න බෑ. මේක හැම කෙනාටම සාපේක්ෂයි. මෙන්න මේ කාරණාව ඔබ අපිත් එක්ක මේ වැඩසටහන් වල ඉදිරියට ඉඳිද්දි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ මොකද්ද? මේ හැම දෙයක්ම Tamanට සාපේක්ෂයි. බුදුරජාණන් වහන්සේ කියනවා අත්තානං උපමං කତ୍වා. තමාව උපමා කරලා හිතන්න. අපි හැමෝම අපි උපමා කරලා හිතන්නේ. එතකොට අපි අපිට තියෙන පරිසරය ඇතුලේ තත්වයන් සහ ඒ තියෙන කාරණා මත පදනම් වෙලා තමයි මේ සියල්ල නිර්මාණය. ඉන්දියාවට පුළුවන්, මේ වර්තමාන ඉන්දියාවට පුළුවන් ඔවුන්ගේ තැන හිටගෙන ඔවුන්ගේ ඉතිහාස කාරණා මත පදනම් වෙලා ඔවුන් විශ්වාස කරන, ඔවුන් ආදරය කරන කාරණා සහ ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් මේ කාරණා ගොනු කරගන්න එකම කාරණාවක් පැති කීපකින් දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවේ අපිට පුළුවන් අපේ ඉතිහාස කරුණු මත පදනම් වෙලා අපේ උමනාවන් මත පදනම් වෙලා මේ කාරණා විග්‍රහ කරගන්න. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ දේශපාලනයේ මේ ඉතිහාසයේ කියන කාරණා එවැනි සංවේදී කාරණා. කෙනෙක්ට ඒකී රාජ්‍යයක් අවශ්‍ය වෙනකොට තව කෙනෙක්ට ඒකෙන් කොටසක් අරගෙන තමන්ගේ ස්වාධීන ඒකී රාජ්‍යයක් හදන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒක වුන්ට සාපේක්ෂ වෙනවා, අපිට සාපේක්ෂ වෙනවා. ඒ මත තමයි අපි සියල්ල තීරණය කරන්නේ. ඉතින් මේ විවෘත මානසික తত্ত্বය, මේ විවෘතභාවය මේ කාරණා ඇතුලේ තියාගන්න කියන පුංචි ආදරණීය ඉල්ලීම කරනවා. ඒ විවෘතභාවයත් එක්ක තමයි අපිට මේ කාරණා ඉතා ඉහළින් ඉඳලා සියල්ලම දකින්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ ඉන්දියාව එක රාජ්‍යයක් බවට මේ ඉන්දියානු උපමහද්වීපයේ තියෙන සියලුම රටවල් ටික එකට එකතු කරලා යටත් කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිර්මාණය වෙනවා. හැබැයි බ්‍රිතාන්‍යයන් නැවත ඉන්දියාවෙන් එළියට යනකොට ඔවුන් මේක කෑලි කෑලි වලට කඩලා තමයි යන්නේ. මේ ගැන හොඳ විග්‍රහයක් තියෙනවා මේ දෙමළ ඊළම් මාර්ගයට විසඳුම කුමක්ද කියන පොතේ. රෝහණ විජේවීරයන් හඳුන්වන්නේ මේ ඉන්දියාව එකතු කරලා නැවත ප්‍රාදේශීය සහ මේ ජනවර්ග මත කෑලි කරලා කඩපු එක, විශේෂයෙන්ම මේ පාකිස්තානය සහ බංගලාදේශය කඩපු එක ඔහු මෙන්න මේම ලියනවා. මේ අනුව එකම භාෂාවක් කතා කරන එකම ජාතිකත්වය දෙකට බෙදනු ලැබීය. මෙය අධිරාජ්‍යවාදීන් විසින් ඉතිහාසයේ කර ඇති බිහිසුනම සාපරාධී ක්‍රියාවලින් එකක් බවට සැක නැත. එහෙම තමයි වුන් කියන්නේ. අපි දන්නවා පලස්තීනය කඩලා ඊශ්‍රායලය නිර්මාණය කරන්නේ කවුද කියලා. ඒකත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට නිර්මාණය වෙච්ච දෙයක්. ඒතර මේ සාපරාධී ක්‍රියාව වුන් ලෝකයේ පුරාම කරනවා. ලංකාව දෙකට කඩලා ඊළමක් බිහි කරන්න උවමනාව තියෙන්නේ කාටද? හරි. අපි පොඩ්ඩක් මේ මාතෘකාවෙන් එළියටත් ආවා. අපි නැවත ආවොත් මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පය ඇතුළට මේක මං කිව්වා අපිට බෑ එක තැනක ඉඳන් විග්‍රහ කරගන්න. මේ හැමෝටම Tamanට සාපේක්ෂ වූ කතාවක් තියෙන්න පුළුවන් කියන කාරණාව. එතකොට අපි දන්නවා දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් පස්සේ වර්තමාන තත්ත්වය මොකද්ද කියන කාරණාව ගැනත් අපි යම් කතා බහක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මේ මෑත යුගයේ වන විට ඉන්දියාවේ හින්දුත්වයා කියන සංකල්පය, මේ හින්දු ආධිපත්‍ය පිළිබඳ සංකල්පය ඉතා තදින් කතා බහ වෙනවා. BJP පක්ෂයේ, ಭಾರತೀಯ ජනතා පක්ෂයේ අගමැතිවරයෙක් පාලන බලය හොබවන මොහොතක අපි දන්නවා නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයා පාලන බලය මෙහෙවන මොහොතක හින්දු ආධිපත්‍යයට යම් ඉඩක් ලැබිලා තියෙනවා.
හින්දුන්ට තමන්ගේ හින්දු දේශයක් උදෙසා එහෙම නැත්නම් ඒ හින්දු ස්වාධිපත්‍ය උදෙසා යම් බිමක් නිර්මාණය වෙලා තිනවා. ඒක ඇතුලේ නැවතත් විශේෂයෙන්ම RSS වැනි දේශපාලන පක්ෂ විසින් නැවතත් මේ අඛණ්ඩ ಭಾರತ್ එහෙම නැත්නම් අඛණ්ඩ ඉන්දියා කියන සංකල්පෙන් නැවත කරලියට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පෙන් නැවත කතා කරන්න වෙන්නේ. ඒක එසේ මෙසේ සරල සිද්ධියක් ලෙස අපිට ගන්න බෑ. ඇයි මම කියන්නේ ඒක සරල සිද්ධියක් ලෙස ගන්න බෑ කියලා? ඉන්දියාවේ විවෘත කරන ලද අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ අඛණ්ඩ ಭಾರತයේ සිතමක් තියෙනවා. එහෙනම් ඒක ඇතුලේ ඕන්ට යම් කිසියම් උවමනාවක් තියෙනවා. නේද? නැවතත් මේ නොබෙදුණු ඉන්දියාව නිර්මාණය කරගන්න. මේකට එනකොට මේ ගැන මං හිතනවා අපිට යම් කතාබහක් මේ නිදහස් ඉන්දියාවෙන් පස්සේ 1970 ගණන් වල සිද්ධ වෙන 1970 පාවිච්චි වෙනකොට සිකීමේ කියලා රටක් තිබුණා. මේ සිකීමේ කියන රට ඉන්දියාව තමන්ගේ 22 වන ප්‍රාන්තය ලෙස ඉන්දියාවට ඈඳ ගන්නවා 1975. මේකෙත් නොකියුණු කතාවක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. හරි. අපි කතා කරා මේ සිකීමේට මොකද වුනේ? සිකීමේ කියන රාජ්‍ය කොහොමද ඉන්දියාවේ 22 වෙනි ප්‍රාන්තය බවට පත් වුනේ කියලා. දැන් මේ මහා ಭಾರತයක් අඛණ්ඩ ಭಾರತයක් නිර්මාණය කරන සංකල්පය විටින් විට ඉන්දියාවේ ගමන් කරපු දෙයක් කියලා අපි කතා කරානේ. එතකොට 1930 ගණන් වෙනකොට නැවත සර්දාර් පනික්කාර් කියලා විද්වතෙක් හිටියා ඉන්දියාවේ. ඔහු විසින් ඉන්දියාවට මතක් කර දෙන විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ මේ ඉන්දියානු උපමහද්වීපය ඇතුලේ තියෙන සියලුම රාජ්‍යයන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ගිවිසුම් වශයෙන් මේ ඉන්දියාවට යටත් කරගත යුතුයි, ඈඳාගත යුතුයි. මේකට අපි කියනවා පනික්කාර් න්‍යාය කියලා. ඒතර මේ සර්දාර් පනික්කාර් කියනවා ඉන්දියාව වටේ තියෙන සියලුම රාජ්‍යයන්, උපමහද්වීපයේ තියෙන සියලුම රාජ්‍යයන් ගිවිසුම් මගින් හෝ අර්ධ වශයෙන් ඉන්දියාවට ඈඳාගත යුතුයි. අපි යටත් කරගෙන තියාගත යුතුයි. මෙන්න මේ පනික්කාර් න්‍යායට අනුව තමයි 1975 වෙනකොට අපි මේ කතා කරන සිකීමේ කියන්නේ බෞද්ධ රටක් වෙනම රාජ්‍යයක් වශයෙන් තිබුණේ. මේකේ භූදේශපාලන පිහිටීම අපි ගත්තොත් එක පැත්තකින් භූතානයත් අනිත් පැත්තෙන් නේපාලයත් යටින් බංගලාදේශයත් පිහිටලා තියෙන්නේ. චීන දේශ සීමාවට සම්බන්ධ වෙච්ච ඉන්දියානු දේශපාලනේ අපි කියනවා භූදේශපාලනික වශයෙන් මර්මස්ථානික පිහිටි භූමිය. මේක නේපාලයේ භූතානයේ යා කරනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ මෙන්න මේ නේපාලයේ භූතානයේ බංගලාදේශයේ කියන රටවල් තුන ගැට ගැහෙන කොන්තුනේ ඉන්දියාවට අයිති යහ පැත්තට යන්නත් මේක වැදගත්. ඒ වගේම චීනයේ ටිබෙටයට ගැට ගැහෙන කොටසටත් මේක වැදගත්. මේක ඉන්දියාවට දේශපාලනික වශයෙන් භූදේශපාලන වශයෙන් උපක්‍රමික වශයෙන් ඊටාම වැදගත් භූමිය. එතකොට මේ සිකීමේ කියන රට ඔවුන් කොහොමද තමන්ගේ 22 වෙනි ප්‍රාන්තයේ හැටියට අත්පත් කරගත්තේ? මේක පිටුපස්සෙත් ලස්සන කතාවක් තියෙනවා. ඔබට සාමාන්‍ය දේශපාලනේ හම්බෙන්නේ නැති. සිකීමේ හිටිය රජ කෙනෙක් තමයි ඒක පාලනය කරේ බෞද්ධ රටක් හැටියට. මේ රජතුමා යම් දේශපාලන ප්‍රතිසංස්කරණ ගෝලීය වශයෙන් ලෝක දේශපාලන ප්‍රතිසංස්කරණයේදී අගමැතිවරු බිහි වෙලා මේ ගෝලීය දේශපාලන පාර්ලිමේන්තු ක්‍රමයකට යද්දී සිකීමේ කියන රාජ්‍යයේත් මේ වෙනස්කම් පැමිණෙනවා. එතකොට මේ රජතුමා විසින් ඡන්දයක් තියලා අලුත් අගමැතිවරයෙක් පත් කර ගන්නවා. හැබැයි ඉන්දියාවට මිත්‍රශීලී පක්ෂපාතී කෙනෙකුත් මේ ඡන්දය ඉල්ලනවා. ඔහු පරාජය වෙනවා. ලෙන්ඩප් ජෝර්ජස් කියලා. මේ ලෙන්ඩප් ජෝසස් කියන කෙනා ඡන්දෙන් පරාජයට පත් වෙනවා. හැබැයි ඊටාම කෙටි කාලයක් යද්දී මේ ඡන්දය දූෂිතයි. මේක පිළිවෙලක් නැහැ සහ අභ්‍යන්තර වශයෙන් යම් කැරලිකාර තත්ත්වයන් නිර්මාණය කරලා යම් බිමක් හදනවා ඉන්දියන් හමුදාවට මෙන්න මේ කියන සිකීමේට මැදිහත් වෙන්න. දැන් අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලය සැරිසැරුවොත් ඔබට දකින්න ලැබෙන්නේ ජයග්‍රාහකයා විසින් ලියපු කතාව. ඒක මොකද්ද තියෙන්නේ? මේ අස්ථාවර වෙච්ච අරගල මතුවෙච්ච මේ සිකීමේ කියන රට ඉන්දියන් හමුදාව ගිහිල්ලා රට සංසුන් කරවලා ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් තියලා ලෙන්ඩප් ජෝර්ජස් කියන අගමැතිවරයා පත් කරා. හැබැයි ඇත්ත කතාව අපි තේරුම් ගන්න ඕනේ.
කුමන්ත්‍රණ කරලා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ජනාධිපතියාට විරුද්ධව අරගල උද්ඝෝෂණ කඩාකප්පල්කාරී කිරීම කරලා රට අස්ථාවර කරලා බිඳ වට්ටලා නැවත රජතුමාට කියලා ඡන්දයක් තියවලා තමන්ට හිතවත් පඹයෙක් වෙච්ච ලෙන්ඩප් ජෝසප් රටේ අගමැතිවරයා බවට පත් කරලා ඔහු ලව්වා පනත් අනපනත් ගෙනල්ලා රට ඉන්දියාවේ 22 වෙනි ප්‍රාන්තය බවට පත් කරලා ඉන්දියාවට ඈඳගෙන ලෙන්ඩප් ජෝසප් සිකීමේ කියන ඉන්දියානු ප්‍රාන්තයේ අග්‍රාණ්ඩුකාරවරයා බවට පත් කළා අද වෙනකොට තමන්ගේ කෑල්ලක් කරගෙන තියෙන්නේ. මේ දේශපාලනයත් ඔබ කියවන්න. අන්තර්ජාලය හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ගෝලීය තත්ත්වයන් කවුරුත් කියපු පමණින්ම එහෙමයි කියලා විශ්වාස කරන්න එපා. මේ මං කියපු කතාව සම්බන්ධිනුත් ඔබට යම් විවේචනයක් තියෙන්න එකඟ වීමක් නොවීමක් තියෙන්න පුළුවන්. අපි සාධාරණ ලෙස මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන් අපිට. අපි ඒ ගැන කියවමු. හරි. එතකොට සිකීමේ කියන රට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරගන්නේ අර සර්දාර් පනික්කාර් න්‍යාය අනුව. එහෙම නැත්නම් අඛණ්ඩ භාරත කියන සංකල්පය ඇතුලේ. හැබැයි දැන් මේ 21 වන සියවසේ වෙනකොට අපි විශ්වාස කරනවා තවදුරටත් යුදමය වශයෙන් කරන ආක්‍රමණයන් වලට ඉඩක් නැහැ. ඒකට ඉතා සීමිත ඉඩක් තියෙන්නේ. ජම්බු කාශ්මීර වල තාම යුදමය වශයෙන් මැදිහත් වීමක් කරන්න පුළුවන් ඇති. ලඩකා කියන කෑල්ල කඩලා වෙන් කරලා ප්‍රාන්තයක් බවට පත් කරනවා. දේශපාලන අපි වෙනම කියවා ගමු. උපක්‍රමික දේශපාලනය. ඒතර මේ මොහොතේ අර කියන අඛණ්ඩ ಭಾರತයක් නිර්මාණය කර ගැනීම උදෙසා ගන්න පුළුවන් ප්‍රධාන පියවරවල් මොනවාද? අපි විශ්වාස කරනවා සර්දාර් පනික්කාර් න්‍යායට අනුව මෙන්න මේ කියන සර්දාර් පනික්කාර් න්‍යායට අනුව ගිවිසුම් මගින් අර්ධ වශයෙන් ඉන්දියාවට මේ රටවල් ඈඳ ගන්න ඕනේ. ඒකේ යම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තත්වයක් හැටියට තමයි අපි දකින්නේ මෙන්න මේ කියන එට්කා ගිවිසුම. හරි. දැන් ඔබට පැහැදිලි අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පය. මේ සියල්ලම නොබෙදුණු ಭಾರತයක් යටතේ එකට එකතු විය යුතුයි. ඒතර මේකත් එක්ක ඔබට පැහැදිලි සර්දාර් පනික්කාර් න්‍යාය. ඉන්දියානු උපමහද්වීපයේ වටේ තියෙන රටවල් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ඉන්දියාවට ගිවිසුම් ගහලා යටත් කර ගැනීම. හිර කර ගැනීම. දැන් ඔන්න ඔය කියන සාධකත් එක්ක අපේ අසල්වාසියා ඉන්දියාව මේ කියන එට්කා ගිවිසුම් ගැන සහ අනිත් ගිවිසුම් ගැන අපිට ඉදිරියේ කතා කරන්න පුළුවන්. අදට අපේ මේ කතා බහ මම මේ එට්කා ගිවිසුම කියන තැනින් නවත්තනවා. හැබැයි ඒක නවත්තන්නේ ඉදිරියට මේ සම්බන්ධයෙන් යම් කතා බහකට මුල පුරන්න. ඒ දක්වා අපි විශ්වාස කරනවා ඔබ ගෝලීය දේශපාලනය, ලෝක දේශපාලන, ලෝකේ තොරතුරු ගෝලීය තොරතුරු ගැන අධ්‍යයනය කරන අය හැටියට අඛණ්ඩ ಭಾರತ್ කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පය තේරුම් ගත්තොත් තමයි අපිට මේ අද තියෙන තත්ත්වයන් ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද මේ රටේ ඇත්තටම වෙන්නේ කියලා විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අඛණ්ඩ ಭಾರತ್ ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ. මේ පුංචි වෙලාව මදි අපිට ඒ සියල්ලම කතා කරන්න. හැබැයි ඔබට දැන් යම් මූලික දැනුමක් තියෙනවා අඛණ්ඩ ಭಾರತ್ කියන්නේ මොකද්ද කියලා. අඛණ්ඩ ಭಾರತ್ කියන සංකල්පය අද කොහොමද ක්‍රියාකාරී වෙලා අර ගිනි කන්දක් නැවත මතුවලා තියෙනවා වගේ ඇයි මේක මතුවලා තියෙන්නේ? සහ එට්කා ගිවිසුම මෙතනට ගැට ගැහෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරමු. බොහොමත්ම ස්තුතියි. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.